Welcome to my YouTube channel. අද අපි හදන්න යන්නේ කෙලවල්ල මාළු හින්දුමක්. දැන් අපි ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මුලින්ම මිරිස් කුඩු, ගම්බරෙස් කුඩු, ලුණු කුඩු, අමු තුන පහ, තම්බා අඹරගත් ගොරකා, කළු කුඩු, කහ කුඩු. තලාගත් ඉඟුරු සුදු ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, කුරුඳු පොතු, එන සහල්, උළුහාල්, කරාබු නැටි. අපි දැන් යන්නේ මේ සියලු තුන පහ ටික අපේ මාළු වලට එකතු කරගන්න. ගම්මිරිස් කුඩු, අමු තුන පහ කුඩු, ගොරක්ක මිශ්‍රණය, කළු කුඩු, කහ කුඩු, ලුණු, ඒ වගේම අවසාන වශයෙන් මිරිස් කුඩු. මම මේ ගොරක මිශ්‍රණය ගෙදර තම්බලා අඹරලා තමයි හදාගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් කඩවල් වලින් උනත් මේ ගොරක මිශ්‍රණය අරගන්න. දැන් අපි යන්නේ මේ මාළු ටික හොඳින් මැරිනේට් කරගන්න. කලින් එකතු කරගත්ත තුන පහ ඔක්කොම මේ මාළු ටිකට අල්ල ගන්නකම් හොඳින් කලවම් කරගන්න ඕනේ. මාළු තැලෙන්නේ නැති වෙන්න හරි හීන් සීරුවට තමයි මේක කරගන්න ඕනේ. මේ මාළු වලට මේ තුන පහ ටික ගොරකා ටික ඔක්කොම උරා ගන්නකම් විනාඩි 15ක් විතර කෙහෙල් කොලයක් දාලා වහලා තියන්න. අපි දැන් මේ මාළු උයා ගන්න ඕන තෙම්පරාදුව හදන්නයි යන්නේ. මුලින්ම තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ තෙල් ටික හොඳින් රත් වෙන්න දෙන්න. රත් වුණාද නැද්ද කියලා බලන්න කරපිංචා කොළ කිහිපයක් එකතු කරන්න. දැන් මේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. අපි ඒ රත් වෙච්ච තෙල් වලට මුලින්ම එකතු කරගන්නවා කුරුඳු පොතු, එනසල්, කරාබු නැටි, උළුහාල්. අපි මේ රත් වෙච්ච තෙල් වලට එකතු කරගත්ත ඔක්කොම කුළු බඩු ටික හොඳට කලවම් කරගන්නයි යන්නේ. මේ ටික ටිකක් තෙලේ බැදෙන්න දෙන්න. එතකොටයි අපේ මාළු වලට හොඳ රසයක් එන්නේ. දැන් අපි ඒකට මුලින්ම එකතු කරගන්නවා තලාගත් ඉඟුරු සුදු ලූණු ටික, ලූණු, රම්පෙ ටික, කරපිංචා, අමු මිරිස්. දැන් මේ ටිකත් කර වෙන්න නොදී හොඳින් හැඳිගා ගන්න. විනාඩි 5ක් විතර මේ ඔක්කොම ටික අර අපි කලින් එකතු කරගත්ත කුඩු බඩුයි
රම්ප කරපිංච ඉඟුරු සුදු ලුණු ඔක්කොම හොඳට තෙලේ බැද ගන්න. කර වෙන්න දෙන්න නැතුව එක දිගට හැඳි ගන්න. දැන් අපි මේකට කලින් 3-5 දාලා මැරිනේට් කරගත්ත මාළු ටික එකතු කරගන්නයි යන්නේ. ටෙම්පරාදුවට එකතු කරගත්තු මාළු ටිකේ ඉතුරු 3-5 ටිකට වතුර ටිකක් දාලා අර අපේ ලිපේ තියෙන මාළුවට ඒ වතුර ටික එකතු කරන්න. වතුර ටික එකතු කරගත්තට පස්සේ මාළු ටික තැලෙන්නේ නැති වෙන්න පරිස්සමට හිමින් හැඳි ගා ගන්න. මේ මාළු එක උයන්න මැටි ඇතිලියක් ගන්නවා නම් හොඳයි. එතකොට තමයි මේ මාළු වල නියම රස එන්නේ. දැන් අපි මේක චුට්ට වෙලාවක් වහලා තියමු. අපි දැන් මේක විනාඩි 10ක් වහලා තියලා ඇරලා බලනවා කොහොමද කියලා. මාළු ටික තාම තැම්බිලා මදි. ඒ හින්දා අපි ආයේ විනාඩි 10ක් විතර මාළු එක වහලා තියමු. විනාඩි 10කට පස්සේ ඇරලා බලනකොට මාළු එක අපිට ඕන පදමටම ඇවිල්ලා තියෙනවා. ගානට මාළු වලට දාපු ඉස්ම ටික උරාගෙන මාළු එක හොඳ රස පදමට හැදිලා තියෙනවා. අපි දැන් මේ මාළු එක උඩට කරපිංච කොළ ටිකක් දාගන්න ඕනේ. ඔයගලන්ට මේ මාළු එක රෝස් පාන් එක්ක කෑමට ගන්න පුළුවන්. හරිම රසයි මේ මාළු එක.